ආයිබෝවන් මම රිද්මී බරම්මනේ කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂවේදී ගෞරව උපාධි හදාරන සිවුන වසර විද්‍යාර්ථී. විදී නසා ගැනීම වළක්වා ගන්න පුළුවන් ආකාරයන් අපි කතා කරමු. තමන් ගාවට කෙනෙක් ප්‍රශ්නයක් ආවම දෝෂාරෝපණය කරන එකවත්, එයා වෙතනින් මගහරින එකවත් නෙමෙයි කළ යුතු පිළියම. ඌට හොඳට සවන් දෙන්න. ඒ වගේම ඔහුට කෙනෙක් ඉන්නවයි කියන එක ඔවුන්ට අඟවන්න පුළුවන්. ඒ වගේම තමන් ආදරය කරන කෙනෙක් තමන්ගේ යහළුවෙක් මොන හරි ප්‍රශ්නකින් මේ දවස්වල ඉන්නවා වගේ ඔබට තේරෙනවා නම් ඔවුන්ගෙන් අහන්න පුළුවන්. ඇයි ඔයා වෙනදට වැඩිය වෙනස්? ඇයි ඔයාට මොකද තියෙන ප්‍රශ්නේ? එන්න අපි කතා කරමු. ඒ වගේ දේවල් අහලා එයාලට ලං වෙන්න පුළුවන් ගොඩක්. මේ වගේ වෙලාවක එයාලට ඒක ගොඩාක්ම වටිනවා. කෙනෙක් ඇවිල්ලා ඔයාලට මොන හරි කියනවා නම්, මොන හරි ප්‍රශ්නයක් කියනවා නම් ඒකට සොලියුෂන් එකක් එයාලට ඕනෙම නැති වෙන්න පුළුවන්. එයාලට කියන දේ අහන් ඉන්න එකත් ලොකුම ස්ට්‍රෙස් රිලීස් ෆුල්නස් එකක් වෙන්න පුළුවන් කියන එක අපිට ගන්න පුළුවන්. ඉතින් කියන්න තියෙන්නේ කවුරු හරි මොන හරි කියනකොට ගැටලුවක් තියෙනකොට ඒකට අහුම්කම් දෙන්න. එයාලට සාමාන්‍යයෙන් කවුරු හරි ඇවිත් කියනවා නේද අයියෝ මට මෙහෙම දෙයක් වුණා කියලා. ඊට පස්සේ අපි කියනවා අනේ ඕක අපිටත් වෙලා තියෙන්නේ ඔය නැට්ට පිටින් අලි මැරෙන්නේ. මේ වගේ දේවල් කියලා එයාලගේ තියෙන මානසික විඳවන පීඩනය ඔයාලා විහිළුවකට ගන්න එපා. ඒක අපිට විහිළුවක් වුණාට එයාලට ගොඩාක් ලොකු පීඩනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හැම දෙස්සෙම අනිත් කෙනාගෙන සහනුකම්පිතව බලන්න. අනිත් කෙනාගේ සපත්තුවට ඔබ බහින්න. විශේෂ කාරණාවක් තමයි කියනවා අනේ මට මැරෙන්න හිතෙනවා. මේ දේවල් දාලා මට මැරෙන්න හිතෙනවා කියන එක අහන් ඉන්නයි මේක සුළු කටුවට දකින්නේ. අපි කියනවා මැරෙන්න ඉන්න කෙනෙක් කවදාවත් මම මැරෙනවා කියලා කියන්නේ. රහසගතව තමයි කරන්නේ කියලා ඒක සමාජ මතයක් හැදිලා තිනවා. නමුත් ඒක යම්කිසි අනුතුරුදායක ඇඟවීමක්. මට මැරෙන්න හිතනවා කියලා කියන එක අනුතුරුදායක ඇඟවීමක්. එතකොට ඔයාලා ඒ ගැන අවධානයෙන් ඉන්න එක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. මේ ප්‍රශ්න වලට ඔබට උත්තර නැද්ද? එහෙනම් ඔබ වෙනුවෙන්ම ජාතික මානසික සෞඛ්‍ය ආයතනය රැඳී සිටින ඔබට තමන්ගේ පීඩනයන් නැති කර ගැනීමට කතා කරන්න පුළුවන්. පැය 24ම SMS වෙබ් අඩවි තාක්ෂණය ඔස්සේ ඔබට දුරකථනය මගින් ඉතාමත්ම රහසිගතව 19:26ට සහ 13:33ට ඔබේ ගැටලු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඔබේ යහළුවාව හිතවතාව රැකගන්න. මේ දන්න පණිවිඩය තවත් අයට බෙදා හරින්න.